හයි මම සනියා හරිති වීඩියෝ පටන් ගන්න කලින් මං ගැන පොඩ්ඩක් කියලා ඉන්නම් මම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් හෝ මේ වගේ ඩිසයින් නෙමෙයි මේ වගේ ඩිසයින් කරන කෙනෙක් හරි ඉතින් මම අද ඔයගොන්ට ගේන්න යන්නේ මම කරන සර්ියල් කන්සෙප්ට් එකේ ඩිසයින් එකක් ගැන ඒ කියන්නේ මම සාකච්ඡා කිව්වොත් මං සර්ියල් මැනිපියුලේටර් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් නම දිග වැඩිනේ අවුලක් නෑ ඉතින් අද මං කරන්න යන්නේ මෙන්න මේ තියෙන ෆොටෝස් ටික එකතු කරලා මෙන්න මේ ඉමේජ් එක හදන්න ඕකේ එන්න වැඩි කතාවක් නෑ අපි යම් වීඩියෝ එකට Let's go. හරි ඉතින් ඔන්න මුලින්ම මේ ඉමේජ් එක ෆොටෝෂොප් එකෙන් ඕපන් කරගත්තා දැන් අපි මේ ෆොටෝ එක ටේක් කරන්න යමු හරි මුලින්ම කියන්න තියෙන්නේ මේක අපි ඇදලා අරගෙන දාගම අපේ ලේකට හරි එතකොට අපිට මේකේ දැන් කරන්න තියෙනවා මෙහෙමයි ඉතින් මේක ස්ටාර්ට් කරන්න කලින් කියන්න ඕනේ ඇත්තම කිව්වොත් මේ කරන ඩිසයින් එක මොකක්ද කියලා මටවත් අයිඩියා එකක් නැහැ. කියන්නේ මගේවත් අඩුම ස්ක්‍රිප්ට් එකක්වත් නැහැ මම මොකද්ද මේ ඩිසයින් එකේ කරන්නේ කියලා. What? මම දැන් හිතන දේ තමයි දැන් කරන්නේ. ඔයගොල්ලෝ ඉතින් අන්තිම වෙනකම් බලන් ඉන්න මම දන්නෙත් නැහැ අන්තිම වෙනකම් මොන වගේ අවුට්පුට් එකක් එයිද කියලා. Okay. ඕකේ මම දැන් හිතනවා මෙයාගේ මේ S2 ලස්සන වැඩි කියලා. ඉතින් සාමාන්‍යයෙන් මගේ ඩිසයින් වල කරන්නේ මෙයාගේ ලස්සන ෆොටෝස් ටේක් කරන එක. ටේක් කරන එක මොකද්ද කියලා හුවොත් ඉතින් කරන්න දෙයක් නැහැ ඒක මම කියන්න බෑ YouTube එකේ කේස්. ඒ නිසා ඔයගොල්ලෝ ටේක් එක දිහා ගන්නකො. හරි දැන් ඉතින් මේ S2 එකේ මෙයාගේ ලොකු ලස්සනක් පේනවා. ඉතින් මේ ලස්සන මගේ ස්ටයිල් එකට මැච් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මෙයාගේ S2 වහලා දාමු. ඉතින් ඔන්න මං S2 වහලා දැම්මා. හැබැයි S2 වහලා කියලා එතන කැපිලා පේනවා. ඉතින් ඒක නැති කරන්න ඕන නිසා මම මුළු මූණම අඤ්ඤ කොලොස් කරන්නයි යන්නේ. ඔයගොල්ලෝ ඉතින් බලාගෙන ඉන්න. සාර්ථක මං ඔය විදිහට මේවකට ගත්තා. දැන් අපි මෙයා පොඩ්ඩක් ඩර්ට් කරගමු. කියන්නේ මෙයා ටිකක් අපි අපිරිසිදු කරගමු. ඕකේ ඔන්න අපේ මූණ අපි ලස්සනට කැත කරගෙන ඉවරයි. අවුලක් නැහැ ඉතින් මෙහෙම කරාට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද මේ AI ජෙනරේටඩ් ඒ නිසා කවුරුත් කරන් මම දැන් කියන්න එපා මේ මූණවල් මේවා කරන ඒවා කරනවා කට්ටියට අපහාස කරනවා බ්ලා 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 කියන්න එපා. මේ AI ජෙනරේටඩ් ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඕකේ මට දැන් හිතෙනවා මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක මේකට ලස්සන කියලා වැඩි කියලා. Come on now, dog. ඒ නිසා බෑග්ග්‍රවුන්ඩ් එකෙන් මේක අයින් කරලා ගමු. මං කැමති කැලේට මං කැමති මේ නිදහසට මං කැමති ගඟට හරි අපි යාව බෑග්ග්‍රවුන්ඩ් එකෙන් අයින් කරලා ගත්තා. දැන් බෑග්ග්‍රවුන්ඩ් එකට අපි දාමු පොඩි බ්ලර් ඉෆෙක්ට් එකක්. මොෂන් බ්ලර් එකක් වගේ පොඩ්ඩක් හොදයි. හරි අපිට දැන් තියෙනවා දැන් මේ මූණ ඔයගොල්ලෝ දැක්කම පේනවා ඇති මෙතන ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා. ඩැමේජ් එකක් වෙලා නෙමෙයි මම ඩැමේජ් එකක් කරා. හරි දැන් තියෙනවා මෙතෙන් මූණ පොඩ්ඩක් මෙතන තියෙන ඩැමේජ් එක හරි ගස්සා. ඒකට අපි මෙන්න මේ වගේ මලක් ඇඩ් කරගමු. ඉතින් ඩිසයින් එකේ මේන්ලි වැඩි කොහොම වෙලා දැන් තියෙන්නේ අපි මේකේ කලර් ග්‍රේඩින් ටික සහ empty look එක නැති කරන්න. ඉතින් මේක තව ඇඩ් කරන්න වෙනවා. මුලින්ම අපි අපේ බෑග්ග්‍රවුන්ඩ් එකට ෆිල්ටර් එකක් දාලා ඉමු. ඊට පස්සේ අපේ මේන් කැරක්ටර් එකට අපි ලේ එකක් ඇඩ් කරමු. මෙතනින් මම තෝරගන්න හිතන් ඉන්නවා මෙන්න මේක. අපි ඒකටත් ලේ එකක් ඇඩ් කරමු. හරි අපි ඒක පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක දැම්මා. මේකේ ලේ එක දාන්න විදියක් නැහැ. ඒක දැම්ම ඉතින් පොඩ ශකබුන් වුණා. ඒ නිසා අපි එතෙන්ට වෙන මොකක් හරි ඩිගිස් එකක් කරමු. කොටම කලින් අපි අපේ රෝසමා ටිකක්
තවටිය ලස්සන කරලි මේකට අපියන් කැමරා රෝපීට එකට ඇතදි මගේ ප්‍රීසෙට් එකක් තියෙන මං එන්නේ එක යස් කරන මෙතනදී ඔකන පේනති එක දැම්මම පොඩි කල ලුක්කයක් කාවා අපි ඒ වගේම ගල්සට් ගල්ටත් ඒකම දාමු කට ඒක දාලා අපි තව දෙයක් තින එකත් දාමු මට එක දැන් අහුනේ අපි මූඩියකුත් ඇත් කරමු බලම කොහොමද කියලා නයිස් එක නයිස් Wow. අපිට දැන් සිද්ධ වෙනවා මේ ලේස් ඔක්කොටම උඩින් තව ලේ එකක් ඇඩ් කරන්න අපි ඒකට අපි ගමු කලර් එක රෙඩ් වගේ අරකේන ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා බ්‍රෂ් එකෙන් කොහොමද දැන් බ්‍රෂ් එක මේටි අපි බ්‍රෂ් එකට කලර් එක දාගමු වයිට් වගේ ඒක මැච් වෙනවා අපිට දාගමු බ්‍රෂ් එකේ සයිස් එක ටිකක් අඩු කරගමු වැඩි වුණා අඩු වුණා එක්ක තිබ්බ ගන්න හොඳයි ඉතින් ඒකට මෙහෙම අපි මේවා ටිකක් ගහගන්නවා ගහගෙන ඊට පස්සේ අපි යමු ලික්විෆයි වලට ගිහිල්ලා මේකෙන් පොඩ්ඩක් මේ ටික මෙහෙම මික්ස් කරගමු අපි කිලෝ 3මාරක යෝධ 7ක්. හරි දැන් ඔයගොල්ලෝ පේන මේති නිකන් රතු පාට චොක්ලට් අයිස්ක්‍රීම් එකක් වගේ මේ ඩිසයින් එක තියෙනවා රතු පාට චොක්ලට් අයිස්ක්‍රීම් අපි දැන් මේක ඕවර්ලේ කරමු උපුට ඕවර්ලේ එක මැච් වෙන්නේ නැහැ අපි මොකක් හරි ෂීට් එකක් දාමු මැච් වෙන Ladies and gentlemen, we got him. ඕකේ මෙන්න අපේ ඩිසයින් එකේ 70%ක් වගේ ඉවරයි ඒත් මේකේ ලොකු අඩුපාඩු වගේ පේනවා පළවෙනිම දේ තමයි මේකේ කලර්ස් වල අන්මැචින් බවක් අන්මැචින් කියන්නේ එහෙමත් නෙමෙයි ඒක කියන්න තේරෙන්නේ නැහැ මට කවුරු හරි මොකක් හරි හිතාගන්න ඔය සන්ෂයින් එකක් දාලා බලමු කොහොමද ඒක බලපාන්නේ කියලා මේක සන්ෂයින් එක අපි අලුතෙන් මෙයක් දාලා ඒක අපි දාමු අම්බෝ ඕවර්ලේ කරන්න ඇයි වගේ අදි අපි සංචයින්ය දාලේක ඩෝවලේ කලා දැම් පොඩි අර තියෙන පොඩි නිකං අර 90s වල කාලේ වගේ හෝ ගොහර හොර සීන් එකක් තියෙනවා ඒත් මට පේනවා මෙතන අපේ ප්‍රවේග හයිලයිට් වෙනවා මදි දැන් නම් ටිකක් ෂේප් ප්‍රවේග හයිලයිට් වෙනවා ඒ වුණාට ප්‍රවේගය අපි ඔපැසිටි එක ටිකක් අඩු කරමු දැන් මේක අපි ඩෝන ටිකක් තව ටිකක් අපිරිසිදු කරලා දාන්න ඒකට අපි ගමු අපිරිසිදු කරන කලින් අම්මා සීමෙන් ෆෝන් කෑල්ලක් තියෙනවනේ ඒකට මොකද කරන්නේ A few moments later හරි ඔන්න ඉතින් එතනත් පොඩි අයිඩියා එකක් ආවා ඉතින් මෙතන මේ දැන් ඔයගොල්ලෝ පේන ඇති මම නිකන් ඔහේ ඕනට එපා නිකන් ඉෆෙක්ට් ටිකක් දාලා එහෙම මෙහෙම උබ්බලා කැලි බෑ ටිකක් දාලා කරපු ඩිසයින් එකක් කියලා මේක ඕන කෙනෙක්ට කරන්න පුළුවන් ඇති කියලා හිතනවා ඇත්තම කිව්වොත් මෙහෙමයි මේ කන්සෙප්ට් එකට කියන්නේ සර්රියල් මැනිපියුලේටඩ් ඩිසයින් කියලා. කියන්නේ මෙතනදී වෙන්නේ ෆොටෝස් කීපයක් එකතු කරලා එක තනි විකෘති වෙච්ච ඒ කියන්නේ රියල් ෆොටෝ එකකට වඩා හාස්පසින්ම වෙනස් ඉමේජ් එකක් හදන එක තමයි කරන්නේ. ඒ වගේ මේක මේවා ලොකුත් මීනින්ග්ස් තියෙනවා. ඉතින් මේකේ මීනින් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඉතින් මෙතනදී මෙහෙමයි මීනින්ග්ස් තියෙනවා කිව්වේ මීනින් එක අපි මෙතනදී ඩිසයින් එක කරාට පස්සේ ඩිස්කස් කරලා තමයි මේක දාන්න ඕනේ. ඩිසයින් එක කරනකොට මීනින් එකක් ඇඩ් කරන එක ටිකක් අමාරුයි. ඩිසයින් එක කරාට පස්සේ ඒක මීනින් එකක් දාන එක අපි සිද්ධ කරනවා. එතකොට ඩිසයින් එකේ වැලියු එක වැඩි. ඒ නිසා ඒ වැඩේ කරනවා අපි. තව ඉතින් දැනට අපිට දැන් තියෙනවා මේකේ මේ පොඩි හાર્ඩ් ලුක් එකක් ගෙන්නන්න ඕනේ. ඒකට අපි මේ වගේ ඉමේජ් එකක් දාලා ඒක අපි ඕවර්ලේ කරමු. ඕවර්ලේ නෙමෙයි අපි කයින්ඩ් එකක් දැම්මේ. ඉතින් දැන් අපි ඩිසයින් එකේ 80ක් ඉවරයි. ඉතින් අපිට පුළුවන් මෙතනදී ඕන්න මොකක් හරි ලෙටර් එකක් ඇඩ් කරන්න. අපි ලෙටර් එකක් ඇඩ් කරන්න try එකක් දෙමු. මම හිතන්නේ ඒක හරියයි කියලා. බොහෝ විට අපි ලෙටර් එකක් ඇඩ් කරනවා මේන් කැරක්ටර් එක පිටිපස්සෙන් ලොකු ලෙටර් එකක් දාමු. මම හිතන්නේ ඒක හොඳයි කියලා. දැන් ඉතින් මේක දාන්න මොකක් හරි වර්ඩින් එකක් කල්පනා කරහන්කෝ. අපි රෝස් කියලා දාමු. මම ලේස් ටික ලොක් කරගත්තා නැත්නම් මල ඇණයක් වෙනවා මේක. දාලා අපි මේ වර්ඩින් එක අදිමු. ඕකේ මම හිතනවා අපේ ඩිසයින් එකේ මේ වෙද්දී ඔක්කොම ඉවරයි කියලා. තාම මොකද මට ඇඩ් කරන්න අයිඩියාස් එන්නේ නැහැ ඔළුවට. ඉතින් zoom කරලා බලුවොත් මේ විදිහේ තමයි ඩීටේල්ස් ඕන පේන්නේ. මම මේකත් ලොක් කරලා බලන්න නැත්නම් එහෙම දුවන.
ඩීටස් තියන මෙන්න මේ විදියට ඔගන පේන ඇති ලේස්ලේ සැට් කරපු එකෙන් අනිකං ඇටන්ට ඩීටෙල් පොඩිසියුම් දේවල් පව ලස්සන්ට ඇඩ්ගලා තියෙනවා ඕකේති මේ විදිිය බිසයින්න එකට අපි මේක මොකප්ස්කීකුත් බලමු ඒකමන් කියන්න ඕනඉති මේ විදිිය තමයි මගේ ග්‍රෆික් ස්ටයිල්ල කියන්න ඉති මේක හැමෝටම සෙට්ටෙන්න හැ සමහය තමයි සෙට්ටෙන් පොඩ්ඩක් ඉන්න ගයිස් ඒකට මෙහට විල වැඩි එකමන් දැන් දැක්කේ අදැන් හරික මේක ඉතින් හැමෝටම සෙට්පෙන් ස්ටයිල්යක් නෙවෙයි මේවා දන්න කට්ටයක් ඉන්නවා ඉතින් දන්න මේ ස්ටයි කරන කට්ටිය පහලින් කමෙන්ටයක් දාන්න මේක අලුතෙන් මගේ පටන් ගන්න කන්සෙප් එකක් මම දැක්ක සර්ඩිය ඩිසයින්ස්ට වැඩිය නැහැ ලංකාවේ එනිසා ඉතින් පටන් ගත්තේ ඕකේ ඉතින් වීඩියෝක මෙතින් අපි නවත්ත දාමු මොකස් ටිකක් අපි අන්තිම දාන්න එහෙනම් ඉතින් ඊදාක වීඩියෝ සෙට්ටම වීඩියෝ කොද ලයික් පරත්තාන්න චැනල් එකතා විඩියෝස් මෙයාගේ බලන්න ආසන් සබස්ක්‍රයිබ් කරන්න එනම් අපි ගියා බයි බයි ජයන් ජයම වේවා